ආයුබෝවන් ඔයාලා හැමෝටම. අදත් ඔයාලට වැදගත් වෙන වීඩියෝවක් අරගෙන ආවා. මෙම වීඩියෝ බලලා ඉවර වෙලා අපගේ YouTube channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා comment එකකුත් දාගෙන යන්න. ශ්‍රීපාද වන්දනා සමය එළබෙනකොට අපි හැමෝගෙම වගේ ඔළුවට එන දෙයක් තමයි සමනල කන්ද කියන නම. ඔව්. සමනල්ලු රංචු පිටින් ශ්‍රීපාදයේ වන්දින්න යනවා කියන ඒ කතාව. හරියටම. ඉතින් මේක ඇත්තටම වෙන්න පුළුවන්ද? මේ නම පිටිපස්සේ තියෙන අභිරහස මොකක්ද? අපි අද මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. මෙතන තියෙන හරිම සිත් ගන්න සුළු කාරණේ තමයි අපේ සංස්කෘතියයි සෝබාදහමයි එකට ගැට ගැහිලා තියෙන විදිහ. ඒ කියන්නේ මෙහෙමයි. අපේ පැරණි විශ්වාසය අනුව මේ සමනල්ලු කියන්නේ නිකම්ම කෘමින් නෙමෙයි. ඒ අය හරියට ශ්‍රීපාද පද්මියයි සුමන සමන් දෙවියනුයි වන්දනාමාන කරන්න යන නිහඬ බැතිමතුන් පිරිසක් වගේ. ඒ කියන්නේ සෝබාදහමට පවා යම්කිසි ආත්මයක් පූජනීය බවක් ආරෝපණය කරනෝ. ඒක ඇත්තටම හරිම ලස්සන සංකල්පයක්. හැබැයි විද්‍යාව මේ දිහා බලන්න ඊට වඩා ටිකක් වෙනස් විදිහකට නේද? ඔව් සම්පූර්ණව වෙනස් කෝණයකින්. විද්‍යාත්මකව බැලුවම මේක හඳුන්වන්නේ කාලානුරූපී අභ්‍යන්තර සංක්‍රමණයක් කියලා. සීසනල් ඉන්ටර්නල් මයිග්‍රේෂන් කියන්නේ ඒකට නේද? හරියටම. ඒ කියන්නේ අවුරුද්දේ නිශ්චිත කාලයකදී විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් මාසවලදී සමනලුන් විශාල කණ්ඩායම් විදිහට එකම දිශාවකට ගමන් කරනවා. හැබැයි ඒකට හේතුව භක්තිය නෙවෙයි. එහෙනම් මොකද? පාරිසරික සාධක. ප්‍රධාන වශයෙන්ම කාලගුණය. ඒ කාලෙට රටේ එක පැත්තක තියෙන වියලි බවින් මිදිලා තෙතමනිය මල්පැණි බහුල ප්‍රදේශ හොයාගෙන තමයි මේ ගමන යන්නේ. ඒ කියන්නේ වර්ෂාපතනයේ උෂ්ණත්වය වගේ දේවල් තමයි මේ ගමන පාලනය කරන්නේ. හරියටම. මම දවසක් රත්නපුර පැත්තේදී දැකලා තියෙනවා මේක. අහසින් සමනල ගංගාවක් ගලාගෙන යනවා වගේ. ඒක දකිද්දි මිනිස්සු ඇයි මේකට ආගමික අර්ථයක් දුන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ දර්ශනය දැක්කම එමෙ හිතන එක පුදුමයක් නෙවෙයි. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේ හැම සමනලයක්ම ශ්‍රීපාදයටමද යන්නේ? මෑතකදී කරපු අධ්‍යයනයක් ගැන සඳහන් වෙනවා. ඔව් 2023 දී කරපු අධ්‍යයනයක් තියෙනවා. ඒක හරිම වැදගත්. ලෙස ඇල්බර්ට්‍රොස් වගේ සමනල විශේෂ නිරීක්ෂණය කරද්දී පෙනිලා තියෙනවා. එයාලා නිශ්චිත ගමන් මාර්ගවල ගියත් ඒ හැම කණ්ඩායමක්ම ශ්‍රීපාද කන්ද මුදුනටම යොමු වෙලා නැහැ. ඒ කියන්නේ ඒක වන්දනා ගමනක්ම නෙමෙයි. නෑ, ඒකෙන් පැහැදිලි වෙන්නේ මේක පුළුල් සංක්‍රමණික ප්‍රවණතාවක් කියන එක. ශ්‍රීපාද කන්ද කියන්නේ ඒ ගමන් මාර්ග කීපයකටම හසු වෙන කැපිපෙනෙන සංදිස්ථානයක් විතරයි. හරිම පුදුමයි. ඒතකොට මෙච්චර දුරක් මේ පුංචි සත්තු අතරමං නොවී යන්නේ කොහොමද? එයාලට Google Maps වත් නැහනේ. ඒකට එයාලට විශ්මිත ක්‍රම තියෙනවා. උතුරු ඇමරිකාවේ මොනාක් සමනලුන් ගැන හිතන්නකෝ. ඒ සත්තු කිලෝමීටර් 4000ක් විතර දුරක් යනවා. කිලෝමීටර් 4000ක්? ඔව්. ඒකට එයාලා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි සූර්ය මාලිමාව. ඒ කියන්නේ ඉර තියෙන තැන අනුව දිශාව හොයාගන්න එක. ඉන්න. එතකොට අහස වලාකුළු වලින් බර දවසකට ඉර පේන්නේ නැති දවසට මොකද වෙන්නේ? නියම ප්‍රශ්නයක්. එතෙන්ට තමයි දෙවෙනි ක්‍රමය එන්නේ. ඒ තමයි චුම්බක මාලිමාව. චුම්බක මාලිමාව. ඔව්. එයාලට පුරවන් පෘථුවියේ චුම්බක ක්ෂේත්‍රය දැනෙන්න. ඒ හරහා ඉර නැති වෙලාවටත් නිවැරදි දිශාව හොයාගන්නවා. ඒක යාලගේ ඇඟේම හයි කරපු ස්වභාවික GPS එකක් වගේ. ඒ කියන්නේ අපේ රටේ සමනලුන්ටත් මේ වගේම හැබැයි පොඩි පරිමාණයේ නොපෙනෙන සිතියමක් ඇඟ ඇතුළෙම තියෙනවා. එතකොට අසල මැජික් එක ශ්‍රීපාදේ වඳින්න එක නෙවෙයි, ඒ පුංචි සත්තුන්ට මේ වගේ අදෘශ්‍යමාන මාර්ග සිතියමක් උපතින්ම ලැබිලා තියෙන එක. හරියටම. මෙතනදී තමයි විශ්වාසයයි විද්‍යාවයි හරි අපූර්වට එකට මුණ ගැහෙන්නේ. බලන්න මිනිස්සු ශ්‍රීපාදයේ වන්දනා කරන්න යන කාලෙටම තමයි සමනලුන්ගේ මේ ස්වභාවික සංක්‍රමණයත් වෙන්නේ. ඒ දෙකම එකම කාලයකදී සිද්ධ වෙන නිසා තමයි මේ සම්බන්ධය මෙච්චර ප්‍රබල වෙලා තියෙන්නේ. ඔව්. ඒ අහඹු සිදුවීම නිසා ජනප්‍රවාදය තවත් ශක්තිමත් වෙනවා. ඇතරම මෙතන වෙන්නේ සංස්කෘතිය විසින් ස්වභාවික සංසිද්ධියකට ගැඹුරු අර්ථයක් සංකේතයක් දෙන එක.
සමනලුන්ගේ ගමන මිනිස්සුන්ගේ අධ්‍යාත්මික ගමනටම උපමාවක් වෙනවා. ඒ කියන්නේ සමනල කන්දේ මේ සමනල චාරිකාව කියන්නේ විශ්වාසය හරි විද්‍යාව වැරදි කියන කතාවක් නෙවෙයි. ඒ දෙකම එකට එකතු වෙලා ස්වභාව ධාමයේ සිදුවීමකට අපි කොහොමද අර්ථයක් දෙන්නේ කියන එක ගැන කියවෙන අපූර්ව කතාවක්. හරියටම සමහර වෙලට සමනලුන් මිනිස්සු වගේ වන්දනාමාන කරන්න යන්න නොවෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ ඒකාකාරී රිද්මයානුකූල ගමනින් අපට මතක් කරන්නේ ස්වභාවධර්මයේ තුලම සැඟවුණු දිව්‍යමය රිද්මයක් පවතින බව නේද? ඒක ඇත්ත. ඒක හිතන්නම වටින කාරණයක්.